ප්‍රදර්ශන භූමිය පුරා ඇවිදගෙන යද්දී අපි මේ ඇවිල්ලා ඉන්න තවත් සුවිශේෂී කුටියකට. මේ එවර්බෝල්ට් ෆුඩ් ප්‍රොඩක්ට්. මාත් එක්ක ඉන්නවා එවර්බෝල්ට් ෆුඩ් ප්‍රොඩක්ට් ආයතනයේ බ්‍රෑන්ඩ් මැනේජර්. අපි ඔබතුමාගේ නම කියමු. මගේ නම හෂාන් ෆොන්සේකා. දැන් ඔබතුමා මේ ප්‍රොඩක්ට් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ දේවල් කිව්වොත්. අපි ඇත්තටම අපේ එවර්බෝල්ට් කියලා කියන්නේ ඉංජිනේරින් ගෲප් එකක්. ඉතින් අපි පොඩ්ඩක් බැලුවා මේ මාකට් එකෙන් ට්‍රෙන්ඩ් එකත් එක්ක අපි පොඩ්ඩක් ඩයිවර්සිෆයිඩ් වෙන්න ඕනේ කියලා ඉංජිනේරින් ඉන්ඩස්ට්‍රි එකට පොඩ්ඩක් එහාට ගිහින්. ඒක තමයි අපි මේ ෆුඩ් මැනුෆැක්චරින් කම්පැනි එකක් අපි පටන් ගත්තේ. ඉතින් ඒකෙන් අපි අර ඕගනික් ඒ වගේම හෙල්ත් එකට හොඳ ප්‍රොඩක්ට් රේන්ජ් එකක් දෙන්න ඕනේ කියලා තමයි අපේ කන්සෙප්ට් එක පිටිපස්සේ තිබුණේ. ඉතින් ඒත් එක තමයි අපි මේ ඩිහයිඩ්‍රේට් ප්‍රොඩක්ට් රේන්ජ් එකම ඉන්ට්‍රොඩියුස් කරලා දුන්න මාකට් එකට. ඊට අමතරව අපි ටී කරනවා. ප්‍රොඩක්ට් රේන්ජ් ගොඩක් අපි කරනවා. ඉතින් ඩිහයිඩ්‍රේට් කියන්නේ අපේ මේන්ම ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒකදී අපි ගොඩකට ඕගනිකලි යූස් කරන ෆෘට් එක අරගෙන ඉවරලා අපි ඒක ඩිහයිඩ්‍රේට් කරනවා. ඩිහයිඩ්‍රේට් කරලා දැනට ලෝකල් සහ ඉන්ටර්නැෂනල් මාකට් එකට අපි අපේ ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් එකක් විදියට යවනවා. කොහොමද මේ ප්‍රොඩක්ට් එක ඩිහයිඩ්‍රේට් කරන්නේ සහ මේ දේවල් වෙන්නේ? ඔව් අපි ඇත්තටම නවමිනි ආයතනයේ මැෂින් එකක තමයි අපි ඇත්තටම ඩිහයිඩ්‍රේට් ප්‍රොසෙස් එක කරන්නේ සහ අපිට නවමිනි ආයතනයේ අධිපතිතුමා මම හිතන්නේ විශේෂ සහයෝගයක් ලබා දුන්න මූලික අධිපති. මොකද අපිට ඇත්තටම දැනුමක් තිබුණේ නැහැ කොහොමද මේක කරන්න කියන එක මුලදීම. මොකද මැෂින් පැත්තෙන් ගන්නකොට සහ අපි ප්‍රොසෙස් එකට අපි ඉන්නවා කොහොමද ඩෙවලොපර්ස්ලා. ඒත් එක්කම අපි එතුමත් එක්ක කතා කරලා ඉවරලා අපේ රික්වයර්මන්ට් එකට සූටබල් වෙන මැෂින් එකක් අප්ග්‍රේඩ් කරගෙන දැන් අපි මේ මැෂින් එකෙන් දිගටම මේ ප්‍රොඩක්ට් එක මාකට් එකට ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. මේ ප්‍රොඩක්ට් එක දැන්ට ලෝකල් මාකට් එකේ විතරක් තියෙන්නේ කොහොමද? දැනට ලෝකල් මාකට් එකේ යනවා. දැන් අපි ඉන්ටර්නැෂනල් මාකට් එකේ සමහර අරමුත් එක්ක කතා කරගෙන ප්‍රොඩක්ට් එක කොහොමද යවන්නේ කියන එක. ඉතින් අපිට ඉස්සරහ බලා ගන්න පුළුවන් මේක ලංකාව ප්‍රොඩක්ට් එකක් විදිහට ඉන්ටර්නැෂනල් මාකට් එකේ තියෙනවා. දැන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ මේ නිෂ්පාදනය සිද්ධ වෙන. ඒතකොට මොන හරි තත්ත්ව සහතික අනිවාර්යයෙන්ම අපිට දැනට ISO තියෙනවා. ඊට පස්සේ GMP සහ HACCP කියන සර්ටිෆිකේෂන් තුනම අපි අරගෙන තියෙනවා මේ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එකට. සහ අපේම ෆැක්ටරි එකක් තියෙනවා. ඒ ෆැක්ටරි එකේ තමයි අපි ප්‍රොසෙස් එක ඔක්කොම කරන්නේ. ඒ ෆැක්ටරි එකේ කොපමණ ප්‍රමාණයක් සේවකයෝ ඉන්නවද? දැනට අපේ සේවකයන් 15ක් විතර වගේ වැඩ කරනවා සමස්තයක් විදිහට. එවර්බෝල්ට් ආයතනයේ තවත් මෙනවියක් ඉන්නවා අපත් සමග. මුලින්ම ඔබතුමියගේ නම? මම බිනුදින හංසි බණ්ඩාර. ඔබතුමිය මේ ආයතනයේ ඔබතුමියගේ තනතුර සහ ඒ ඔව් මම දැනට මාකටිං තමයි කරන්නේ. ඒ වගේම මම ෆුඩ් ඩෙවලොප්මන්ට් උත් කරනවා. මගේ අතේ මේ තියෙන්නේ විචලිත අන්නාසි සමග කිතුල් පැණි. මේකේ කිසිම يعني කෘත්‍රිම ඉන්ග්‍රීඩියන්ට් එකක් නැහැ. සහ 100%ක් ස්වාභාවිකයි කියනවා. 100%ක් ස්වභාවිකයි. අපි මේක කරන්නේ කිතුල් පැණි වල තමයි ඔබලා ඊට පස්සේ තමයි ඩිහයිඩ්‍රේට් ප්‍රොසෙස් එකට අපි යූස් කරන්නේ. කිසිම ප්‍රිසර්වේටිව් එකක් ඒ වගේම කලරින්ග්ස් අපි මුකුත්ම ඇඩ් කරලා නැහැ. පියෝ ඔරිජිනල් තමයි අපි මේක මාකට් එකට දාන්නේ. ඒ වගේම අපිට මේක ඩ්‍රින්ක්ස් ගන්න වෙලාවට උනත් අපිට මේක පොඩි ස්නැක් එකක් විදිහට ඒ කියන්නේ ෆෘට් එකත් එක්ක බ්ලෙන්ඩ් වෙලා යන විදිහට තමයි අපිට මේක යූස් කරන්න පුළුවන්. මෙන්න මේ පළතුරු මිශ්‍රණය මේක බයිට් එකට ගන්න පුළුවන් කියලාකෝ මොකක්ද මේකේ මොනවද ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද මේකට දාලා තියෙන? ඔව් අපි මේකට පපාය දාලා තියෙනවා, බනානා දාලා තියෙනවා, මැංගෝ ඒ වගේම පයිනැපල් ඒ කියන ඔක්කොම මික්ස් කරලා තියෙන්නේ. ඒ වගේම අපි මේකට සෝල්ට් දාලා තියෙනවා. නෝමල් සෝල්ට් නෙමෙයි පින්ක් සෝල්ට් තමයි අපි ඇඩ් කරලා තියෙන්නේ. එතකොට මේක තව ෆ්ලේවර් එන්හැන්ස්මන්ට් එකක් වෙනවා අපි මේ සෝල්ට් ඇඩ් කරලා තියෙන එකෙන්. දැන් නවමිනි ආයතනය කුඩා හා මහා පරිමාණ ව්‍යාපාරවල යෙදෙන ව්‍යවසායකයන්ට සෑහෙන ලොකු සපෝට් එකක් දෙන්නේ. කොහොමද මේගොල්ලන්ට ඔබතුමන්ලා මේ සහයෝගය ලබා දෙන්නේ? ඔව් එවර්බෝල්ට් කිව්වහම ඇත්තටම කෙලින්ම ඔලුවට එන්නේ ඉංජිනේරින් කම්පැනි එකක්. මොකද කොළඹ තියෙන ප්‍රසිද්ධතම ඉලෙක්ට්‍රිකල් සයින් ඉංජිනේරින් කම්පැනි තමයි එවර්බෝල්ට් කියන්නේ. ඒතකොට එවර්බෝල්ට් අධිපතිතුමා ප්‍රභාත් ගුරුගේ මහත්මයා මට කතා කරලා කොහොමද මාව අපේ සෝෂල් මීඩියා වලින් සහ අපේ කන්ටැක්ට්ස් වලින් හොයාගෙන මට කතා කරා නවමිනි විජයන් යන්ත්‍රයක් බලන්න ඕනේ කියලා. ඒතර ඒ ඇවිල්ලා ආපු ගමන තමයි මේගොල්ලෝ මේ ආහාර විජලන තාක්ෂණයෙන් ගිහිල්ලා ලොකු ප්‍රොඩක්ට් රේන්ජ් එකක් හදාගෙන තියෙනවා. ඉතින් දැන් එවර්බෝල්ට් කියන නම යකඩ ඉංජිනේරින් ඉලෙක්ට්‍රොනික්ස් එක්ක ගිහිල්ලා දැන් කෙලින්ම ආහාර නිෂ්පාදන ආහාර කර්මාන්තර ගිහින් තියෙනවා. ඒතර දැන් අපි බැලුවාට පස්සේ අපිට පේනවා මෙතන ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ඉන්ටර්නැෂනල් ක්වොලිටි ප්‍රොඩක්ට් රේන්ජ් එකක් හදලා තියෙනවා. ඉතින් ඒකින්ද අපිට ඇත්තටම ගොඩක් සන්තෝෂ වෙන්න පුළුවන් එකක්. සහ අනිත් සාමාන්‍ය නිෂ්පාදනයකින් ඔබට ගිහිල්ලා අර මෙතුමා කිව්වා වගේ සර්ටිෆිකේෂන්ස් ගණනාවක් කරන් තියෙනවා. මොකද මට මතකයි දැන් මීට කාලයකට උදදී ISO ගත්තා. ඒතර ඒවා අපිට මේ ඒගොල්ලෝ ෆොටෝස් එකේ මෙවල තිබ්බා. ඉතින් ඇත්තටම ගොඩක් සන්තෝෂයි අපේ වගේ මැෂින් එකක් අරගෙන fully stainless steel food grade food dehydrator machine එකක්. ඒතර ඒකෙන් මේ වගේ ගමනක් ගියා කියන එක ඇත්තටම අපිටත් ලොකු සන්තෝෂයක් සහ අපිටත් ලොකු ශක්තියක්. මොකද එවර්බෝල්ට් කියන කම්පැනිය ඉලෙක්ට්‍රිකල්ස් ගැන ඒගොල්ලෝ හොඳට දන්නවා. අපිට හොඳට දන්නවා. ඉතින් ඒ වගේ කම්පැනියකුත් අපිත් එක්ක වැඩ කරනවා කියන ඇත්තටම අපිටත් ශක්තියක්. සහ අපි ඒගොල්ලන්ට අපිට පුළුවන් උපරිමයෙන්
අපි සපෝට් එක දෙනවා ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලන්ට ටෙක්නොලොජි පැත්තෙන් සහ වෙන යම් මොනවා හරි ඕනනම් ආහාර සංරක්ෂණය ගැන දැනුම් දීම් වෙන වැඩමුළු ඒව ඔක්කොම අපි දීලා අපි පොදුවේ අපේ සියලුම ව්‍යවසායකයන්ට අපි ඒ උපදෙස් ටික ඔක්කොම දෙනවා. ඉතින් මෙතුමාලටත් අපි එහෙමම දීලා දැන් අපේ කස්ටමර්ලට අපි දැන් ගොඩක් අපේ හිතවත් යාළුවෝ. ඉතින් අපි නිතරම කතා බහ කරලා අපි ඒගොල්ලන්ට උපදෙස් ටික දීගෙන ඒගොල්ලොත් අපිත් එක්ක නිතරම වැඩ කරනවා. ඉතින් මම හිතනවා මේගොල්ලන්ගේ හිතන විදිහටම නොබෝ දිනකින් ලොකු ඕඩර් එකක්. ඒ කියන්නේ ලෝකල් මාකට් විතරක් නෙමෙයි එක්ස්පෝර්ට් මාකට් එකටත් ගන්න පුළුවන් ලොකු ඕඩර් එකක් දෙයි. ඉතින් මේක බලන් ඉන්න ඕගොල්ලන්ටත් අපි කියන්නේ නිකන් බල ඉන්න එපා. ලංකාව කියන්නේ ඊටාම මේ සරුසාර සහ ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන් භූමියක්. ඉතින් මේ වගේ භූමියක් එක්ක ඉඳගෙන අපිට රැකියාවක් නැහැ. එහෙම නැත්නම් ව්‍යාපාරයක් නැහැ. එහෙම කීක ඉන්නේ නැතුව මේ වගේ ඩයිවර්සිෆයි වෙලා ඒ කියන්නේ එක එක පැති වලට ගිහිල්ලා යොමු වෙලා ආහාර අංශයට ගිහිල්ලා වගේ ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ආහාර ව්‍යාපාරය කිව්වහම ආහාර කර්මාන්තය කියන්නේ මේ ලෝකයේ මිනිස්සු සහ සත්තු ජීවත් වෙන තාක්කල් ආහාර කර්මාන්තය කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳට යන්න පුළුවන් කර්මාන්තයක්. බය නැතුව අත ගහන්න පුළුවන්. හැබැයි කැපවීම තියෙන්න ඕනේ. සහ උනන්දුව තියෙන්න ඕනේ. දවස් 2-3න් කිසිම ව්‍යාපාරයක් දියුණු වෙන්නේ නැහැ. ඒතර අල්ලන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ශක්තිය තියෙන්න ඕනේ. ඉතින් මේගොල්ලන්ට එහෙම තිබිලා දැන් ඒගොල්ලෝ අල්ලන් ගිහිල්ලා මම හිතන්නේ ඕන තරම් අඩුපාඩු තියෙන්න ඇති. වැටීම් තියෙන්න ඇති. ඉතින් ඒවත් එක්ක තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ වගේ වෙද්දී සිංගප්පූර් එහෙම නැත්නම් කොරියා එහෙම නැත්නම් මිඩල් ඊස්ට් වගේ මාකට්ස් වලට ගිහිල්ලා ඒ එක්සිබිෂන්ස් වලට යයි කියලා. ඉතින් අපි ඕගන් සුබපතන ගමන් ඕගොල්ලෝ බලන් ඉන්න ඕගොල්ලොත් අපිට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපිට ෂෙයා කරන්න. ඊට පස්සේ අපිට සපෝට් එකක් දෙන්න. බොහොම ස්තුතියි.